හෙලෝ ගයිස් ඉතින් ඔයාලා මේක තුලන්නේ දේශාන් ටෙක් YouTube channel එක අරන් ගල්ලා තියෙන තවත් අලුත්ම වීඩියෝ එකක්. ඉතින් ඔන්න කාලයකට පස්සේ earn money වීඩියෝ එකක් අරන් ගල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ වීඩියෝ එක මම ඔයාලට කියලා දෙන්න යන්නේ කිසිම කෝඩින් දැනුමක් අවශ්‍ය නොවන විදිහට app එකක් create කරන්න කොහොමද කියලා. ඉතින් මම මේ වීඩියෝ එක ඔයාලට කියලා දෙන්න ලේසියෙන්ම app එකක් හදාගන්න කොහොමද කියලා. ඉතින් මෙන්න මේක dialog එකෙන් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ app මේක කියන ඒක. ඉතින් මෙන්න මේ app මේක කියන website එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් drag and drop කරලා එම නැත්තම් හරියම ලේසි විදිහකට ඔයාලට app එකක් create කරන්න. ඉතින් ඔයාලා පුළුවන් මෙන්න app එකක් create කළා මෙන්න මේක Play Store එකට වගේ දාලා එන්න ඒක අරන් මුදල් උපයන්න පුළුවන්. හරි ඉතින් මම මේ වීඩියෝ එක ඔයාලට කියලා දෙන්න ලේසියෙන්ම app එකක් create කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ app එක create කරලා ඔයාලට මුදල් උපයන්න පුළුවන්. එහෙනම් තියන්නේ වැඩි කතාවක් ඕනේ නැහැ. වීඩියෝ like එකක් දාලා වීඩියෝත් එක්ක එකතු වෙන්න. තාමත් අපි දේශාන් ටෙක් YouTube channel එකට එකතු වෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් දැම්ම බලලා තියෙන subscribe button එක දැම්ම click කරලා හැබැයි තියෙන notification bell එක all press කරලා තියාගන්න මතක කරන්න එපා. එහෙනම් තියන්නේ අපි යමු අද වීඩියෝ එකට. මුලින්ම මෙන්න මේ Google web browser එකට ඇවිල්ලා මෙන්න මෙතන search කරගන්න ඔයාලා app maker කියලා. ඉතින් මම මේක link එක බලලා description area එකේ දාලා දෙනවා. ඔයාලා පුළුවන් description area link එක හරහත් මෙන්න මේ website එක ඇතුළට එන්න. ඊට පස්සේ මෙන්න මේ තියෙන app maker කියන මෙන්න මේ පළවෙනි website එකට යන්න. නිකන් මෙන්න මේ logo එක තියෙන website එකට මේක link එක බලලා description එකේ තියෙනවා. මෙන්න description area link එකේ එන්න. ඒතර ඔයාලා මෙන්න මේක හොයාගන්න ලේසි වෙයි. ඊට පස්සේ ඔයාලා මෙන්න මේකට ආවට පස්සේ මුලින්ම මේකට sign in වෙන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන දකුණු පැත්තේ උඩම තියෙන sign in කියන බටන් එක ක්ලික් කරන්න. හරි ඔය ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන email address එකයි password එකයි mobile number එකකුයි අහනවා. ඉතින් ඔයාගේ email address එක මෙන්න මෙතෙන්ට ඇතුළත් කරලා එතන password එක ඇතුළත් කරලා මෙන්න මෙතෙන් ඔයාගේ mobile number එක ඇතුළත් කරන්න ඕන. ඉතින් ඔයාත් මතක තියාගන්න අනිවාර්යෙන් මෙතෙන් ඔයාගේ වැඩ කරන mobile number එකක් ඇඩ් කරන්න. මොකද මෙන්න මේකට verification code එකක්, ඒ කියන්නේ OTP එකක් එනවා මෙන්න මේ number එකට. ඔයා ඒක මෙන්න මෙතෙන් ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතෙන් number එක දුන්නාට පස්සේ මෙන්න මෙතෙන් login කියන බටන් එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මෙන්න yes කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න ඔයාගේ load වෙලා මෙන්න මෙතෙන් login pin එකක් ඔයාගේ ඒ number එකට එනවා. ඒක ඔයා තප්පර 200ක් ඇතුළත ගහ ගන්නවා. තප්පර 200ක් ඔයාලා කාලේ තියෙනවා. ඉතින් මෙන්න මෙතෙන් ඒ ඔයාගේ phone එකට ආපු number එක ඔයාගේ ඒ ෆෝන් එකට මැසේජ් එකක් දීලා ආපු නම්බර් එක මෙන්න මෙතෙන්ට ඇතුළත් කරගන්න. මම ඒක ඇතුළත් කරගන්නම් දැන්. හරි මම මේ නම්බර් එක මෙතෙන්ට OTP එක ආපු එක මෙන්න මෙතෙන්ට ඇතුළත් කරගෙන login in කියන බටන් එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මෙන්න මෙතෙන්ට yes දෙන්න. හරි ඔයා මේ විදිහට සාර්ථකව මෙන්න මේ විදිහට login වෙන්න පුළුවන්. පේනවා මෙතන login successful කියලා වැටෙන දකුණු පැත්ත උඩින්ම. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එක පෙන්වන්නේ. ඉතින් ඔයාලා මෙන්න මෙතන පුළුවන් මේ create new app කියන එක ඔයා මුලින්ම මෙතෙන්ට ආවට පස්සේ ඔයා ක්ලික් කරන්න ඕන. හරි ඔයා මෙන්න මෙතෙන්ට ඒක create new app කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට තියෙන ගොඩාක් ඒ කියන්නේ ෆෝන් එකක පෙන්ලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ app එක design කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති එක මෙන්න මෙතනින් select කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තියෙන්නේ ඒ කියන්නේ මේ තියෙන app එක තියෙන විදිය, ඒ කියන්නේ category ටික මේ තියෙන විදිය. ඉතින් ඔයාලට ලස්සනයි කියලා හිතෙන එකක් මෙන්න මෙතනින් ඔයා select කරගන්න. ඉතින් මමත් නිකන් මම ඔයාලට නිකන් මගේ YouTube channel එකට එකක් හදලා වගේ හදන්න වගේ යන්නම්කෝ app එක. ඉතින් මම මේ විදියට මෙන්න මෙතනට යන්නම්. මෙන්න මේක select කරගන්න. මෙන්න මෙතන ඔයා කැමති එක ඉස්සරහින් select කියන බටන් එක click කරන්න. හරි ඊට පස්සේ ආයෙ ගිහුවට පස්සේ මෙන්න මෙතන loading වෙනවා 100ටම. ඊට පස්සේ දකුණු පැත්තේ mobile app කියලා මෙන්න මේ විදිහට phone එක ඔයාගේ app එක තියෙන විදිය මෙන්න මෙතනින් පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නන profile history මෙන්න මේ තුන තමයි තියෙන්නේ. ඔයාලට මෙන්න මෙතෙන්ට මෙන්න මේ විදිහට තමයි ඔයාගේ app එක design වෙන්නේ. මේ විදිහට තමයි design වෙන්නේ. ඉතින් මෙන්න app name කියලා උඩින්ම දකුණු වම් පැත්ත උඩින්ම තියෙනවා. මෙන්න මෙතන ඔයා app එකට දාන නම මෙන්න මෙතනින් ගහ ගන්න ඕන. ඉතින් ඔයා දැන් මතක තියාගන්න කවුරු හරි use කරලා තියෙන name එකක් ඔයාලට use කරන්න බෑ. කවුරු හරි use කරලා නැති name එකක් තමයි use කරන්න ඕනේ. මම බලන්න මගේ YouTube channel එකේ මම නම මෙතෙන් add කරගන්න. මේකත් කවුරු හරි use කරලා තියෙනවා නම් මට මෙන්න මෙතෙන්ට ඇතුළත් කරගන්න බෑ. ඒක මෙන්න මෙතෙන් නම ඇතුළත් කරලා මෙන්න මෙතන get started කියන එක click කරගන්න. ඊට පස්සේ මෙතන confirm කියන එක ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් වාගෙන් එයි. ඊට පස්සේ මේක no කියන එක ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ ඔයා පේන ඇති ඔයා දීපු නමට අනුව මෙන්න මෙතන උඩින් මගේ දැන් මෙතන දේශාන් ටෙක් කියලා පෙන්නනවා. මේ app එකේ නම තමයි.
ඒ කියන්නේ ඔයා මේක Play Store එකකට ඇතුළත් කරගත්තාම මෙන්න මේ නමින් තමයි පෙන්නන්නේ. මම ඔයාලට මේක එක්සැම්පල් එකක් විදිහට තමයි මම මේක නිර්මාණය කරන්නේ. ඉතින් නැත්තම් මේ වගේ මම YouTube channel එක නම දන්නේ නැහැනේ. හරි. ඊට පස්සේ මෙන්න මෙතන මුලින්ම තියෙනවා pages කියලා. ඔයාලට පුළුවන් page එකක් create කරන්න. ඒ කියන්නේ ඔයාගේ හිතන්නකෝ ඔයාලට දැන් music දානවා කියලා. ඉතින් ඔයාලට page එකේ මෙන්න මෙතන create page කියන එකට වන්නේ ක්ලික් කරලා මෙන්න මෙතන title එකක්. ඒ කියන්නේ දැන් music නම් music කියලා මෙන්න මෙතන title එක දාලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන publish date and time. ඒ කියන්නේ ඔයා publish කරන time එක expiry date and time මෙන්න මේ වගේ ඔයාලට පුළුවන් ඔයාලට කියලා මෙන්න මේකේ page එකක් create කරගන්න මෙන්න මෙතන තියෙන ටික ඇතුළත් කරලා ඊට පස්සේ මෙන්න මෙතන තියෙන pages එකේ මේ ටික තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේකට design කරගන්න පුළුවන් ඔයාලට අනුව එතන add logo දීලා ඔයාගේ කියන්නේ logo එක දැන් මගේ YouTube channel එකේ logo එක මම ඇතුළත් කරනවා. ඒ වගේ ඔයාගේ දැන් මෙතන logo එක දැන් මේකේ තියෙන්නේ මෙන්න මේ logo එකනේ. මේක තමයි app එකේ logo එක. ඔයාලට ඕන මෙන්න මෙතෙන්ද ඔයාගේ photo එකක් ඔයා කැමති දැන් මෙන්න මෙතන logo එකක් ඇතුළත් කරගන්න පුළුවන්. මම නිකන් මෙන්න මේ app මේක එකේම logo එකක් add කරගන්නකො පෙන්නන්න. මෙන්න මේක තවත් දෙයක් මෙන්න මේ size එකේ logo එක තියෙන්න ඕන. 250 ගුණ කිරීම 150 px මේ කියන මෙන්න මේ size එකේ තියෙන්න ඕන. නැත්නම් ඒක add කරගන්න බෑ. ඒක ලොකු වැඩි ඇති. මම පොඩි එකක් බලන්නම් add කරන්න. ඒ විදිහට ඔයාලා මෙතන browse image කියන එක click කළා ඔයාගේ logo එක මෙන්න මෙතෙන් add කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ logo මෙන්න මෙතෙන් තමයි ඔයා add කරගත්ත logo එක වැටෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන add page icon කියන එක click කළා ඔයාලට මේකේ icon දැන් මෙතන මේ app මේක මම upload කරපු ඔයාලට මෙන්න මේකට icon upload කරන්න පුළුවන්. හරි වෙන්නේ නැති මේක ඔයාලට design එකක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන banner කියන එකට ගිහිල්ලා ඔයාගේ මෙන්න මේ හදන app එකට banner එකක් මෙන්න මෙතන upload banner කියන එක click කළා ඔයාලට මෙන්න මෙතන banner එකක් add කරගන්නත් පුළුවන්. මේ විදිහට ගිහිල්ලා ඔයාගේ channel එකේ banner එක හෝ මොකක් හරි ඔයාලට කැමති banner එකක් add කරගන්න පුළුවන්. ඉතින් ඒකේ size එකත් මෙන්න මෙතන 520 ගුණ කිරීම 300 කියන size එකකින් ඔයාගේ banner එකක් තියෙන්න ඕන. ඒ size එකට ඔයාලට මෙන්න මේකට banner එකක් add කරගන්න පුළුවන්. මෙන්න මේ analytics කියොත් එහෙම මේ analytics එකෙන් පෙන්නන්නේ ඔයාගේ මෙන්න මේ app එක use කරන ගාන. දැන් subscribes තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා domains users. ඊට පස්සේ target users මෙන්න මේ වගේ තියෙනවා. මෙන්න මේකේ ඔයාලට මුදල් හම්බෙන්නේ. ඔයා මෙන්න මේක app එක Play Store එකට දාන්නට පස්සේ Play Store එක හරහා download කරන users ළගෙන් පොඩි tax එකක් කැපෙනවා. ඒ කියන්නේ දැන් අපි මෙන්න මේ app එක මම download කරා කියලා හිතන්නකෝ ඔයාගේ app එක. ඉතින් මෙන්න මේ app එක මම download කරාට පස්සේ මම මේක login වෙද්දි මේ login වෙන්න තැනම තියෙනවා මෙන්න මේකට පොඩි tax එකක් අය කරනවා කියලා. ඉතින් ඒ tax එකතු වෙවි තමයි ඔයාලට මෙන්න මේකේ මුදල් හම්බෙන්නේ. එතන තියෙනවා ඊළඟට engage කියලා. මෙන්න මෙතන තියෙනවා ඔයාලට messages. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මෙන්න මේ notifications. ඒ කියන්නේ මෙතන ඔයාලට messages දාන්න පුළුවන් මෙන්න මේ app එකේම. ඔයාලට මෙන්න මේ විදිහට message දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙතන ඔයා app එක design කරලා පස්සේ publish කරන්න පුළුවන්. මම තව app එක design කරලා නැති නිසා තමයි මෙන්න මෙතන publish කරන්න බෑ කියලා කියන්නේ. ඊට පස්සේ මෙතන help ඔයාලට මෙන්න මේ help කියන එක click කරලා ඔයාලට මෙන්න මේක හදන්න තේරෙන්නේ නැත්නම් උදව් ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට මේකෙන්ම කියලා තියෙනවා කොහොමද හදන්නේ කියලා මුලින්ම ඔයාලට කැමති ඒවා select කරගන්න. ඊට පස්සේ app එකට name එකක් දෙන්න මෙන්න මේ වගේ. ඔන්න ඔයාලට මෙන්න මෙතන video demo එකක් දීලා තියෙනවා. මෙන්න මේ වීඩියෝ බලලත් ඔයාලට හදාගන්න පුළුවන් ඕනනම් ඔයාගේ app එක. ඊට පස්සේ මෙන්න මෙතන category මේකේ ඔක්කොම ටික තියෙනවා හදන්න ඕන විදිය. help කියන එක click කරාට පස්සේ ඔයාලට ඉතින් මං කියන එක හරියට තේරුන්නේ නැත්නම් මෙන්න මේ help කියන එක click කරලා මෙන්න මෙතන තියෙන videos බලලා ඔයාලට මේගොල්ලොම දීලා තියෙන videos බලලා ඔයාලට පුළුවන් app එක create කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන report bug ඒ කියන්නේ bug එකක් වගේ එනවා නම් ඒක report කරන්න පුළුවන්. ඊපස්සේ app access කියන එක ඔයාලට click කරලා මෙන්න මෙතන මේවා හදපු app එක මෙන්න මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මෙතන design my app කියන එක ඔයාලට click කරලා මෙන්න මෙතන okay කියන එක click කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන app එකේ name එක වෙනවා මම දාලා තියෙන්නේ දේශාන් ටෙක් කියලා. ඊට පස්සේ app type එක article කියලා තියෙන්නේ. මම app type එක වෙනස් කරේ නැහැ. මෙතන article කියලා තියෙන්නේ custom name එකක් මම දාලා නැහැ. ඊට පස්සේ මගේ email address එක තියෙනවා content number ඒ කියන්නේ contact number එක මම දාලත් නැහැ. ඔයාලා ඕන මෙන්න මේ විස්තර ටික fill කරගන්න පුළුවන්. ඊට පස්සේ contact number එකට දැන් ඔයා මොකක් හරි දානවා නම් කට්ටිය contact කරගන්න මේ contact number එක මෙන්න මෙතෙන් දාන්න ඕන. දැන් මම music එකම දානවා නම් මෙතන description එකක් දාන්න ඕනේ මේ music වලට ගැලපෙන විදියට. එන්නේ මේ විදියට ඔයාලා පුළුවන් මෙන්න මේ විදියට app එකක් design කරගන්න. ඔයා ඒ ඔක්කොම design කරාට පස්සේ මෙන්න මේ දකුණු පැත්තෙන් තියෙන මෙන්න මේ phone එකේ තියෙන app එක design වෙනවා. පේනවා. ඉතින් දැනට මගේ design ලා තියෙන මේ විදියට මම මොනවද design කරේ නැහැ. වෙන නැති දැන් මේකේ
යූසර්ස්ලා ඔයාලට පුළුවන් මෙන්න මේවා රිමූව් කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට ඔයාලට මේ විදිහට ඇප් එක ඩිසයින් කරගන්න පුළුවන්. පේනවාද මෙන්න මේක මොබයිල් ඇප් එකක් කියලා තුඩින් සඳහන් කරලා තියෙනවා. මෙතන හෝම් එකේ තියෙන්න ඕන ටික දැන් මියුසික් දානවා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේ මියුසික්ස් ටික දාගෙන යන්න. ඊට පස්සේ ප්‍රොෆයිල් එකේ ගිහපුවම මෙන්න මෙතන මොබයිල් නම්බර් එක ඇතුළත් කරන්න, යූසර් නේම් එක ඇතුළත් කරන්න, මෙන්න මෙතන සේව් කරන්න, මෙන්න මෙතන රෙජිස්ටර් වෙච්ච තමයි ඔයාලට පොඩි ටැක්ස් එකක මුදලක් හම්බෙන්නේ. ඒක අර ඔයාලට ලොකු මුදලක් මෙන්න මේ ඇප් එකක් ඩිසයින් කරන එකේ කට්ටියට වැදගත් වෙන ඇප් එකක් ඩිසයින් කරොත් තමයි ඔයාලට ලොකු මුදලක් උපයා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන හිස්ටරි එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඇප් එකක් ඩිසයින් කරගන්න ලේසියෙන්ම. හරි හරි. කොහොමද ඉතින් අපේ වීඩියෝ. ඉතින් මම හිතනවා මේ වීඩියෝත් අට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝත් අට වැදගත් වුණා නම් පල්ලෙහි like බටන් press කරලා වීඩියෝ like එක දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමත් ප්‍රදේශාන්ට YouTube channel එකත් එක්ක එකතු වෙච්ච නැති කෙනෙක් නම් දැම්ම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මගේ WhatsApp channel එක තියෙනවා. ඒක link එකත් පල්ලෙහා description එකේ තියෙනවා. ඒකත් follow කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ Instagram එක, Facebook එක, TikTok එක ඔන්න ඔය ටිකත් follow කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම පල්ලෙහා තියෙන අපේ අනිත් channel එකේ link එක challenges video ඒ වගේ පොඩි පොඩි ආතල් දෙන channel එක තියෙන පල්ලෙහා description එකේ උත්සදේශන් කියලා. ඉතින් එන්න ඒකත් subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු.